හායි ළමයි මං අද ඔයාලා වෙක්කන් යන්නේ ලංකාවේ ලස්සනම හොටෙල් එකක් වෙච්ච ග්‍රීන් ඇක්ට්‍රස් ඇන් ස්පා හොටෙල් එකටයි. මේ හොටෙල් එකේ රූම් කැටගරිස් දෙකක් තියෙනවා. එකක් තමයි සුපර් ඩිලක්ස් රූම් එක සහ ඩිලක්ස් රූම් එක. ඉතින් මම තෝරගත්තේ සුපර් ඩිලක්ස් රූම් එක. මම මේ රූම් එක තෝරගන්න එක හේතුවක් තමයි අපේ රූම් එකට ලස්සන view එකක් පේනවා. මොකද ලස්සන බැල්කනි එකක් තියෙනවා මේ සුපර් ඩිලක්ස් රූම් එකට. ඉතින් මේ රූම් එකේ එළියට ගියපුවාම ලස්සන view එකක් අපිට පේනවා. එක පැත්තකින් මාවනැල්ල ප්‍රදේශය, ඒ වගේම හතරලියද්දු ඒ වගේ ලස්සන ප්‍රදේශයක් අපිට පේනවා මේ බැල්කනි එකට ගියපුවාම. ඇත්තටම බැල්කනි එකේ ඉඳගෙන හවසට තේ එකක්, උදේට තේ එකක් එහෙම උන්න සුපිරි පොට් එක තමයි. ඇත්තටම දෙන්නට ඉඳගෙන නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැනක් තමයි මේ රූම් එකට හම්බෙලා තියෙන බැල්කනිය. ඉතින් මේ රූම් එක ඇතුලේ ගොඩ ෆැසිලිටිස් තියෙනවා. එක පැත්තකින් මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට ටී, කොෆි හදාගන්න ඔක්කොම බඩු ටික තියෙනවා. ඔන්න මේ තමයි අපේ රූම් එකේ තිබ්බ බෙඩ් එක. හරිම කම්ෆර්ටබල් බෙඩ් එකක්. නිදහසේ උන නිදා ගන්න පුළුවන්. ඒ වගේම මේ රූම් එකේ එහා පැත්තට වෙන පොඩි චූටි ස්පේස් එකකුත් තියෙනවා. එතනදී ඔයාලගේ බඩු ටික තියාගන්න, ඒ ටික තියාගන්න ඕන ෆැසිලිටිස් තියෙනවා. අපි ඊළඟට බලමු මේ රූම් එකට තියෙන බාත්රූම් එක කොහොමද කියලා. ඇත්තටම නියම ස්පේස් එකක් තියෙන බාත්රූම් එකක් තියෙන්නේ. ඔයාලට තියෙනවා බාත් ටබ් එකක්. ඒ බාත් ටබ් එකේ නිදහසේ වුණ නා ගන්නත් පුළුවන්. ඒ වගේම හොඳ ෂවර් ඒරියා එකකුත් තියෙනවා. හොට් වෝටර් තියෙනවා. හැම ෆැසිලිටිස් එකක්ම තියෙන රූම් එකක් තමයි මේ ඩිලක්ස් රූම් එක. ඇත්තටම ග්‍රීන් ඇක්ට්‍රස් හොටෙල් එකේ රූම් ගත්තාම හරිම ලස්සනයි. ඒ වගේම හරිම ගොඩක් ෆැසිලිටිස් තියෙන රූම්ස් තමයි තියෙන්නේ. මම මේ හොටෙල් එකේ ෆුල් බෝඩ් පැකේජ් එකක් තමයි ගත්තේ. ඉතින් ඒක නිසා අපිට බ්‍රේක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක ඔක්කොම එයාලා අපිට දෙනවා. ඉතින් මම මේ අද උදේම ගියේ මගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මේ ඒරියා එකකින් එළිය ඔයාලට පේනවා ඇති පූල් එකක් තියෙනවා. ඇත්තටම පූල් එකත් එක්ක ලස්සන view එකක් දැක් ගන්න පුළුවන් අපිට. මම ඉතින් දැන් හදන්නේ මගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මම මේ බ්‍රේක්ෆාස්ට් එකට මම ශ්‍රී ලංකන් බ්‍රේක්ෆාස්ට් එකක් තමයි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රසට තිබ්බා එයාලගේ කෑම ටිකත්. ඒ වගේම තව විවිධාකාර කෑම තිබ්බා. ඉතින් ඒවා අපිට ඕන නම් ගිහිල්ලා කන්නත් පුළුවන්. මම ඔයාලට කිව්වනේ මම ඕඩර් කරේ ශ්‍රී ලංකන් බ්‍රේක්ෆාස්ට් එකක් කියලා. ඉතින් එයාලගේ ෆුඩ් ප්ලේට් එකේ තිබ්බා ආප්ප, ඉන්දියාප්ප, රොටි වගේ දේවල්. ඉතින් මේ දේවල් ආපහු අපිට ඕනම ප්‍රමාණයකින් අරගෙන එයාලගෙන් කන්නත් පුළුවන්. ඒකත් විශේෂත්වයක්. ඒ වගේම ඔයාලා ඉස්සරහා දකින්න ඇති මේ කෑම වලට අමතරව එයාලා මට කොළ කැඳ එකක් පවා දුන්නා.
මෙයාලගේ කෑම වල ඇත්තටම වෙනම රසයක් මට නම් දැනුනේ. ඒක නිසා ඔයාලා මේ හොටෙල් එකට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක try කරන්නම ඕනේ. බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවර වෙලා මම මේ හොටෙල් එකේ ලස්සනම තැනට තමයි මේ යන්න හදන්නේ. බලන්න ඔයාලත් මේ තැන ලස්සනයිද කියලා. මං කියවනේ මේ හොටෙල් එකේ ලස්සනම ප්ලේස් එකක් මෙතන තමයි. ඒ වගේම මේ හොටෙල් එක ලෝකෙ ප්‍රසිද්ධව වෙන්න හේතුවත් මෙන්න මේ ප්ලේස් එක තමයි. විශේෂයෙන්ම මේ ප්ලේස් එක දැකපු ලංකාවේ අය සහ පිටරට අය ගොඩාක් මේ හොටෙල් එකට එනවා. විශේෂයෙන්ම මෙතනදී ෆ්‍රී ෂූට්, ඒ වගේම බර්ත්ඩේ පාර්ටිස්, ඒ වගේම මැරේජ් ප්‍රොපෝසල්, ඒ වගේ ගොඩාක් ඉවෙන්ට්ස් මේ තැනදී සිද්ධ වෙනවා. ඊළඟට තමයි මේ හොටෙල් එකේ ලස්සනම තැන තමයි පූල් ඒරියා එක. ඊළඟට මම පූල් එකේ බැහැලා ටිකක් එන්ජොයි කරන්න තමයි කල්පනා කරේ. පූල් එකේ වීව් එකත් හරිම ලස්සනයි. ඔයාලට ඔන්න පේනවා ඇති පූල් එකත් එක්ක ඈත ලස්සනට පේන හැටි. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන මේ හොටෙල් එකේ. ඇවිල්ලා එන්ජොයි කරන්නම ඕනේ හොටෙල් එකක්. පූල් එකට වෙලා ඉඳලාම දන්නෙත් නෑ ඇත්තටම හවස් වුණා. රෑ වෙලා මගේ ඩිනර් එක විදිහට මම ඕඩර් කරේ චිකන් බිරියානි එකකුයි කොත්තු එකකුයි. ඒ කෑමත් ඇත්තටම හරිම රසයි. අනිත් කාරණේ තමයි බලන්න මේ චිකන් බිරියානි එකේ මෙයාලා අපිට දෙන්නේ මැටි පොට් එකක. ඉතින් ඒකත් හරි විශේෂ දෙයක්. බඩේ පිරෙන්න ඕන මම කාලා දැන් මගේ ඩෙසර්ට් එක ගන්න තමයි හදන්නේ. අයිස්ක්‍රීම් උයි ෆුඩ් සලාඩ් උයි තමයි මගේ ඩෙසර්ට් එක විදිහට හම්බුනේ. ඉතින් මේ ඔක්කොම කාලා හොටෙල් එකේ එළියට බහින්න තමයි මම දැන් මේ හදන්නේ. හොටෙල් එකේ ලස්සනම තැන තමයි මේ. රෑට කොහොමද බලන්නකො හරිම ලස්සනයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. බයි බයි ළමයි.